ආයිබෝවන් දුවේ පුතේ ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් අදත් පිළිගන්නවා. අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ 25 වෙනි ගැටලුව. ඉතින් පුතේ අපි වෙනද වගේම කියනවා ඔයාලට මේ ගැටලුව ඉස්සල්ලාම හදන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. ඊට පස්සේ අපිත් එක්ක මේ වීඩියෝ එක ඉස්සරහට දිගටම එකතු වෙන්න. හරි පුතේ මේකේ අහන්නේ 25 වෙනි ගානේ අහන්නේ 4න් බෙදෙන සංඛ්‍යා පමණක් අඩංගු පිළිතුර වන්නේ. ඒතර පුතේ මේකේ පිළිතුරු තුනක් දීලා තියෙනවා. මේකෙන් එක පිළිතුරක සංඛ්‍යා තුනක් තියෙනවා. එතකොට මේ පිළිතුරක සංඛ්‍යා තුනම හතරෙන් බෙදෙනවා නම් ඒ පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට පුතේ අපි බලමු මේ වගේ ගානක් දුන්නම කොහොමද ලේසියෙන් ඉක්මනට උත්තරේ හොයාගන්න කියලා. එතකොට පුතේ අපි බලමට මේ බලන්නකො මේකේ තියෙනවා පිළිතුරු මේක පිළිතුරක සංඛ්‍යා තුනක්. එතකොට සංඛ්‍යා තියෙනවා 9ක්. එතකොට පුතේ අපිට මේකේ හොයන්න නම් අපි මේක ක්‍රමයක් දැනගෙන හිටියේ නැත්නම් මේ සංඛ්‍යා 9ම බෙද බෙද ඉන්න වෙනවා 4ෙන්. ඉතින් අපි හොයාගමු මේක ලේසියෙන් කොහොමද හොයන්නේ කියලා. එතකොට ගොඩක් අය මේක දන්නවත් ඇති. මේ වගේ සංඛ්‍යාවක් දුන්නම මේක 4ෙන් බෙදනවද කියලා හොයන්න පුතේ මේ අවසාන ඉලක්කම් දෙක. කියන්නේ 424 ගත්තොත් මේකේ 24 කියන සංඛ්‍යාව. එතකොට මේක 4ෙන් බෙදෙනවා නම් මේ සම්පූර්ණ සංඛ්‍යාවම 4ෙන් බෙදෙනවා පුතේ. ඒක වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට චුට්ටක් මතක් කරන්නම්. මේ දන්නේ නැති අය ඉන්නවනම් ඒ වගේම අනිත් අයටත් මේකේ අවබෝධය ලබා ගන්න ඕන හින්දා මේක මම පොඩ්ඩක් කියන්න. මේක පුතේ මේ 24 අයින් කරපුවම ඉතුරු වෙන්නේ 400 නේ. ඒතර පුතේ මේ 400 කියන එක අපිට මෙහෙම ගන්න පුළුවන්. 100 4ක්. ඒතර පුතේ මේ කියන මෙතන තියෙන 100 මේ තියෙන 100 කොහොමත් 4ෙන් බෙදෙනවා. මම ඔයාලට 4ෙන් බෙදලා පෙන්නනවා. ඒතකොට මම මේක වෙන වෙනම බෙදලා පෙන්නන්නේ නැහැ. ඔයාලට මේක අමතර දැනුමක් විදිහට කියලා දෙන්නේ. ඊට පස්සේ මේ 100 ගත්තම කොහොමත් 4ෙන් බෙදෙනවා. එහෙනම් මෙතන 100 4ක් නේ තියෙන්නේ. ඒතකොට මේ 400 කියන එක 4ෙන් බෙදෙනවා. ඒ වගේම පුතේ මෙතන බානු 100ක් 100 4ෙන් බෙදෙනවා නම් 200 4ෙන් බෙදෙන්න ඕන. 300 4ෙන් බෙදෙන්නත් ඕන. 500 4ෙන් බෙදෙන්නත් ඕන. එහෙම මේ අවසාන ඉලක්කම් දෙක අයින් කරලා ඉතුරු ඒ වලගේ ගත්තම ඒක අනිවාර්යෙන් 4ෙන් බෙදෙනවා. එහෙනම් පුතේ අපිට මේ ඉලක්කම් තුනක සංඛ්‍යාවක් ගත්තම ඒකේ පළවෙනි ඉලක්කමින් හැදෙන සංඛ්‍යාව ගැන කරදර වෙන්න ඕනේ. එහෙනම් අවසාන ඉලක්කම් දෙක අරගෙන ඒක 4ෙන් බෙදෙනවා නම් අපිට මේ සංඛ්‍යාව 4ෙන් බෙදනවද කියලා කියන්න පුළුවන්. 4ෙන් බෙදනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි මේකට පිළිතුරු හොයාගෙන යමු. අපි පළවෙනි පිළිතුර පරීක්ෂා කරමු. මේකේ තියෙනවා සංඛ්‍යා 3ක්. මේ තුනම 4ෙන් බෙදෙනවා නම් මේ පිළිතුර හරි. එතකොට අපි බලමු මේ සංඛ්‍යා 3ම 4ෙන් බෙදෙනවද කියලා. එතකොට පුතේ මම ඔයාලට කිව්වා මේ අවසාන ඉලක්කම් දෙක 4ෙන් බෙදෙනවා නම් මේක 4ෙන් බෙදෙනවා කියලා. එතකොට අපි 24 පරීක්ෂා කරලා බලමු. මම මේක වෙන වෙනම බෙද බෙද ඉන්නේ නැහැ. මෙතන 24 කියන එක 4ෙන් බෙදනවා. මොකද 24 කියන්නේ 4 වරක් 6නේ. ඒ වගේම 22 මම බලනවා. 22 කියන එක 4ෙන් බෙදෙන්නේ නැහැ. එතකොට පොඩ්ඩක් මේක මේ විදිහට හොයන්න අමාරු අය මේක මේ විදිහට දීර්ඝ බෙදීම දාලා හොයලා බලන්න. එතකොට පුතේ බලමු 22 බෙදෙන්නේ නැහැ. මොකද 20 කියන්නේ 4 වරක් 5. 24 කියන්නේ 4 වරක් 6. එහෙනම් මේක 4ෙන් බෙදෙන්නේ නැහැ 22 කියන එක. එහෙනම් මේ පිළිතුර වැරදි කියලා තමයි අපිට ගන්න වෙන්නේ. මෙතන 808 නම් 4ෙන් බෙදෙනවා. එහෙනම් පළවෙනි පිළිතුරේ මේ මැද්දේ තියෙන සංඛ්‍යාව 4ෙන් බෙදෙන්නේ නැති හින්දා මේ පිළිතුරම අපිට ගන්න බෑ. එහෙනම් අපි දෙවෙනි පිළිතුර පරීක්ෂා කරලා බලමු. මේකේ 720 20 ගත්තම 20 4ෙන් බෙදෙනවා. 504 4 ගත්තම කියන්නේ 0.4යි නේ තියෙන්නේ. එහෙනම් 4 තමයි තියෙන්නේ. අපිට බලන්න වෙන්නේ. ඒතකොට 4 කොහොමත් 4ෙන් බෙදෙනවානේ. ඒතකොට 914 14 ගත්තම 14 කියන එක 4ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් පුතේ මේ දෙවෙනි පිළිතුරත් වැරදි කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් පුතේ අපිට ඉතුරු වෙන්නේ තුන්වෙනි පිළිතුර. මේක හරියන්න ඕනනේ. ඒත් අපි පරීක්ෂා කරලා බලමු. එතකොට 612 12 4ෙන් බෙදෙනවා. ඒ වගේම 904 4ත් 4ෙන් බෙදෙනවා. 700 කියන එක පුතේ 100 ගුණාකාරයක්නේ. 100 වනේ තියෙන්නේ. එතකොට මේ 700 කොහොමද බෙදෙනවා? ඔයාලා මතක තියාගන්නකො මේ අවසානයේ බිංදු දෙකක් තිබ්බොත් කොහොමත් ඒ සංඛ්‍යාව 4ෙන් බෙදෙනවා කියලා. එහෙනම් පුතේ
මේ තුන්වෙනි පිළිතුර තමයි හරි පිළිතුර වෙන්නේ. අදට පුතේ අනිත් දවසේ ඔයාලගේ මේ වගේ ගානක් දීලා හතරෙන් බෙදනවද කියලා ඇහුවොත් ඔයාලට ඉක්මනට උත්තරේ හොයාගන්න පුළුවන් නේද? හරි එහෙනම් පුතේ අද දවසේට ගැටලුව කතා කරලා ඉවරයි. ඔයාලා මේ ගැන ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලට තේරුණා කියලා හිතනවා නම් අපිට ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉස්සරහටත් අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලට සුබ දවසක් ආයුබෝවන්.